මේ මහා කස්සප මහරහතන් වහන්සේගේ ශ්‍රී නාමය පවා ඇසෙන එක ශාන්තියක්. මේ උත්තමයා කල්ප ලක්ෂයකට කලින් පදුමුත්තර සම්මා සම්බුදුරජාන් වහන්සේගේ ශාසනයේ 1,68,000ක් රහතන් වහන්සේලාට බුද්ධ ප්‍රමුඛ දින 7ක් දන් දීලා බුද්ධ ශාසනයේ දුතවාදී භවින් අග්‍ර භවයේ තනතුර පැතුවේ. ඉදා පටන් මහා පිං මහා කුසල් රැස් කරගෙන ආපු ගමනක් මහා කස්සපයන් වහන්සේට තියෙන්නේ. මහා කස්සපයන් වහන්සේ මේ සංසාරේ අපි කවුරුත් දුප්පත් වෙලා උපදිනවා, පෝසත් වෙලා උපදිනවා. බලන්න 1,68,000ක් බුද්ධ ප්‍රමුඛ රහතන් වහන්සේලාට දින 7ක් දන් දුන්න කෙනා විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ අන්ත අසරණ දුගී දුප්පතෙක් වෙලා ඉපදුණා. එක බුද්ධ ශාසනයක 1,60,000ක් රහතුන්ට නොකොඩවා දන් දුන්න කෙනා තව බුද්ධ ශාසනයක අන්ත අසරණ දුගියෙක් වෙලා ඉපදෙනවා. මේකට කියන්නේ කර්මය කියලාද සංසාරය කියලාද? මේක තමයි සංසාරය. ඒ නිසා මේ සල්ලි භාගී කියන එක ධනවත්කම් කියන එක හැමදාම එක විදිහට තියෙන්නේ නෑ. හිඟා කන මිනිස්සු දෙස බලන්න, යාචකයන් දෙස බලන්න. මම නම් කියන්නේ අපිත් එහෙම වෙනවා. මේ සංසාරේ දිගයි, සංසාරේ භයානකයි. එහෙම වෙන්නේ නැහැ කියලා කාටද කියන්න පුළුවන්නේ? මිනිසුන්ට hina වෙන්න එපා. මිනිසුන්ට ඔච්චම් කරන්න එපා. මිනිසුන්ට අවලාද කරන්න එපා. අපිත් ඉපදෙන්න පුළුවන් එහෙම. අපිත් ඉපදෙන්න පුළුවන්.